ආයිබෝවන්. අද තව වීඩියෝ එකක් කරන්න තමයි යන්නේ. තවත් HR සම්බන්ධයෙන් වැඩ කරන කට්ටියට වැදගත් වෙන කාරණාවක් ගැන තමයි අපි පොඩි කතා බහක් කරන්න යන්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ මෙඩිකල් ලීව් ගැන. එහෙම නැත්නම් වෛද්‍ය නිවාඩු ගැන. HR ඩිපාර්ට්මන්ට් එකක වැඩ කරන ඕනෑම කෙනෙක්ට අනිවාර්යෙන් එකපාරක් හරි එම්ප්ලොයි කෙනෙක් ඇවිල්ලා අහලා තියෙනවා අපිට මෙඩිකල් ලීව් තියෙනවද? මෙඩිකල් ලීව් එකක් ගන්න කොහමද? මම හිටියේ මෙඩිකල් පිට. ඔන්න ඔය ප්‍රශ්න ටික අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා අනිවාර්යයි. හරි. ඉතින් දැන් ඔන්න ඔය විදිහට දැන් ඔයාලා වැඩ කරගෙන යනකොට HR ඩිපාර්ට්මන්ට් එකේදී සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මෙඩිකල් ලීව් එක කොහොමද දෙන්න ඕනේ කියන එක. හරි. එතකොට ඒ ප්‍රශ්නෙට මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ ඔයාලට උත්තරයක් තියෙවි කියන එක මම හිතනවා. හරි. මෙන්න මෙහෙමයි ඔක වෙන්නේ. හුඟක් වෙලාවට මේක මේ මම කියන දේවල් අදාළ වෙන්නේ Shop and Office Act එක යටතේ නියාමනය වෙන ආයතන වලට. ඒ කියන්නේ සාමාන්‍ය ඔෆිස් එකක් වෙන්න පුළුවන්, සාමාන්‍ය සේල්ස් ඔෆිස් එකක් වෙන්න පුළුවන්, ඒ විදිහේ රාජකාරී තියෙන තැනක්, right? හරි. එතකොට අපේ Shop and Office Act එක යටතේ තියෙනවා කැටගරයිස් කියන්නේ නිර්ණායක විදිහට ඉදිරිපත් කළ දෙන නිවාඩු වර්ග කිහිපයක් තියෙනවා. ඒ නිවාඩු වර්ග කිහිපයක් ගත්තොත් උදාහරණ විදිහට ගත්තොත් අපේ Shop and Office Act එකේ තියෙනවා casual leave ගැන. ඒ කියන්නේ අනියම් නිවාඩු. ඊට පස්සේ තියෙනවා annual leave, උපයා ගන්නා ලද නිවාඩු. හරි. ඊට අමතරව තියෙනවා pregnancy එකට අදාළ කරන නිවාඩු, ප්‍රසූති නිවාඩු. හරි. හැබැයි යෝකේ කොතරකවත් නැහැ වෛද්‍ය නිවාඩු කියලා නිවාඩු වර්ගයක් ගැන සඳහනක් නැහැ. ඒ කියන්නේ වෛද්‍ය නිවාඩු කියලා නිවාඩු මෙච්චර ප්‍රමාණයක් දෙන්න ඕනේ කියලා ඇක්ට් එකකින් එහෙම නැත්නම් ඒ අදාළ පනතින් නියාමනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කොහොමද මේ මෙඩිකල් ලීව් කියන එක එන්නේ? මිනිස්සු කතා කරනවානේ. ওই මෙඩිකල් ලීව් කියන එක එන්නේ ආයතනයේ අභ්‍යන්තර මානව සම්පත් කළමනාකරන පොලිසි එක. එහෙම නැත්නම් ක්‍රියාපටිපාටියේ යටතේ. එතකොට ආයතනයක් ගත්තාම ඒ ආයතනයේ තියෙන ඇතුලේ වැඩ රාජකාරී සිද්ධ වෙන එක පොලිසිස් තියෙනවානේ. ප්‍රොසීජර් එකක් තියෙනවා. ඒකට පොලිසි එකක් තියෙනවා. මේ පොලිසි එක ඇතුලේ තමයි ප්‍රොසීජර් එක තියෙන්නේ. ඒ පොලිසි එකේ කියනවා මෙන්න මේ දේවල් වලට මෙන්න මේ විදිහට තමයි වැඩේ වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් annual leave එකක් නම් ඒක ඇක්ට් එකකින් කියලා තියෙනවා annual leave කීයක් දෙන්න ඕනේද කියලා. මොන කාල සීමාව ජොයින් වෙච්ච කෙනෙක්ට ඒක අනුව කීයක් දෙන්න ඕනේද? දින දවස් කීයක් දෙන්න ඕනේද අවුරුද්දට? හරි. casual leave වලත් ඒ විදිහට කියලා තියෙනවා. හැබැයි annual leave එකක් casual leave එකකින් එහාට ගිහිල්ලා ආයතනයක් විදිහට ඔයාලා තීරණය කරනවා නම් හරි. අපි අපේ employeesලට දෙනවා medical leave කියලා. එතකොට ඒක ඔයාලගේ අභ්‍යන්තර තීරණයක්. ඒ කියන්නේ ආයතනයේ ඇතුළත කළමනාකාරීත්වයත් එක්ක එකඟතාවයකින් ඇති කරගන්න මොකක්ද ඒකට කියන්නේ පොලිසි එකක් තමයි ඒක. පොලිසි එකක් කියන එකට මට සිංහල තේරුම හරියටම කියන්න දන්නේ නැහැ. කපාට ඔළුවට එන්නෙත් නැහැ. ඒක නිසා ඒක තමයි අභ්‍යන්තර HR පොලිසි එකක් ඒක. හරි. එතකොට ඔයාලට ඒක සිද්ධ වෙනවා යම්කිසි නිර්ණායක ටිකක් ඩ්‍රාෆ්ට් කරන්න. එහෙම එකක් දැනට නැතිනම්. එතකොට එහෙම එකක් නැතිනම් ඔයාලා එතන HR ඩිපාර්ට්මන්ට් එකේ අදාළ රාජකාරියට සම්බන්ධ කට්ටිය විදිහට ඔයාලට සිද්ධ වෙනවා මොන අසනීප වලටද මේ නිවාඩු මෙඩිකල් ලීව් දෙන්නේ. හරි. එතකොට ඒක අසනීප ඔයාලට නම් කරන්න පුළුවන්. උදාහරණ විදිහට ඔයාලට නම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තම සරම්ප දෙයියන්ගේ ලෙඩ කියලා කියන්නේ. එහෙම නැත්නම් ඩෙන්ගු. එහෙම නැත්නම් අපි කියමු මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන අවස්ථාවකදී. ඒ වගේ දෙයකදී මොකක් හරි දෙයකදී වෙලා තියෙන දෙයක් ඔයාලට කියන්න පුළුවන් මේක මෙඩිකල් ලීව් විදිහට කන්සිඩර් මේ මෙඩිකල් ලීව් විදිහට නිවාඩු විදිහට දෙන්නේ මෙන්න මේවා කියලා. හරි. මොකද දැන් සාමාන්‍යයෙන් ඇනුවල් ලීව් කැෂුවල් ලීව් වලින්ම තමයි මිනිස්සේ කුණක් හෙම්බිරිස්සාවක් ඇදලා බෙහෙත් ගන්න ගෙදර නැවතුනොත් ඒකත් ක්ලේම් කරන්නේ ඇනුවල් ලීව් කැෂුවල් ලීව් වලින්මයි. හරි. ඒක වෙනම මෙඩිකල් ලීව් විදිහට දෙන්න ගියොත් එහෙම මිනිස්සුන්ගේ හැම එකම මෙඩිකල් ලීව් වලින් තමයි යන්නේ 80%ක්ම. තේරෙනවද? එතකොට ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මොන නිර්ණායක යටතේ මොන දේවල් වලටද මොන අසනීප වලටද මේ නිවාඩු දෙන්නේ කියලා තීරණය කරන්න ඕනේ.
ඒත් එක්කම ඒ නිවාඩු දෙන්න ඕනේ කොච්චර නිවාඩු ප්‍රමාණයක්ද කියන එක ඕගලගේ ආයතනය ඇතුලේ ආයතනික ප්‍රතිපත්තියක් විදිහට එහෙම නැත්නම් ආයතනයේ පොලිසි එකක් විදිහට ඒක තියෙන්න ඕනේ. හරි? එතකොට ඒ කියන්නේ හිතන්නකෝ උදාහරණයක් විදිහට ඔයාලා තීරණය කරනවා එම්ප්ලොයි කෙනෙක්ට තියෙනවා annual leave medical leave 10ක් කියලා. එතකොට medical leave 10 අවුරුද්දකටම කොයි විදිහටද දෙන්නේ. එතකොට ඒක ගැන තමයි ඔයාලගේ medical leave policy එක internal leave policy එකක් විදිහට ඕගලගේ HR manual එකට එකතු වෙන්න ඕනේ. පැහැදිලි කියලා හිතනවා. හරි? එතකොට ඒකත් එක්කම ඔයාලට මේ policy එකේ මේ manual එකේ medical leave එකක් approve කරන්න මොන documents ද අවශ්‍ය වන්නේ කියන එක ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට අවශ්‍ය වෙන්න පුළුවන් medical leave එකක් claim මේ approve කරන්න සාමාන්‍ය විදිහට නිවාඩු ඉල්ලුම් පත්‍ර leave sheet එක කියලා කියනවා. ඊට පස්සේ ඒකට අදාළ කරන වෛද්‍ය වාර්තා medical certificate එක වෙන්න පුළුවන්. ඊට අමතරව ඒකට අදාළ කරන නිවාඩු recommend කරපු form එක medical recommendation එක leave recommendation letter එක. ওই දෙකම ඔයාලට employees ට කියන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට දවස් මෙච්චර ගාණක් වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය නිර්දේශ මත නිවාඩු ඉන්න වෙලා තියෙනවා නම් මෙන්න මේ ડોකියුමන්ට් ටික සබ්මිට් කරන්න කියලා නිවාඩු ආයුධම් පතත් එක්ක. ඊට පස්සේ ඒක අප්‍රූව් කරන්න පුළුවන් එයාගේ HOD ට එහෙම නැත්නම් එයාගේ අංශ ප්‍රධානීට. ඊට පස්සේ තමයි ඒක HR එකට එන්න ඕනේ. ඊට පස්සේ HR එකෙන් අප්‍රූව් කරලා ඊට පස්සේ ඒක ආයතනයේ ලියු නිවාඩු අනුමත කරන පොලිසි එකේ හැටියට ඒක අප්‍රූව් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ආයතනයකදී මෙඩිකල් ලීව් කියන එක දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉතින් මේක ඇතුළෙන් දෙන එකකින්ද ආයතනයට අවශ්‍ය කරන ආකාරයට මේ නිර්ණායක වෙනස් කරගන්න පුළුවන්. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. තව මොනවා හරි මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි නම් මොනවා හරි දෙයක් තේරුම් නැති දැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අප පුළුවන් විදිහට අපි ඒකට රිප්ලයි එකක් දාන්න. තව වීඩියෝ එකකින් ඒක එක්ස්ප්ලেইন කරන්න ඕනි කියලා හිතනවා නම් ඒ සම්බන්ධයෙන් අපි තව අමතර වීඩියෝ එකක් කරලා ඒ සම්බන්ධයෙන් අප්ලෝඩ් කරලා කරන්න. හරි එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතනවා මේක යම් කිසි දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ගිහින් රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක like කරලා comment කරලා යාළුවොත් එක්ක share කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න. සුබ දවසක් හැමෝටම.